මම නිශාන්ති මන්තිලක මම 2001 වර්ෂයේ සිට ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාර කටයුතු වල නිරත වුණ කාන්තාවක්. ඒ වගේම මම කියන්න කැමති මා සමග මේ ඉන්න සියලුම දෙනා වසර ගණනාවක් තිස්සේ වසර 20ක 25ක කාලයක් තුල බොහොම දියුණු ව්‍යාපාරවල යෙදුණු පුද්ගලයන්. ඉතින් ඇත්තටම ගත්තොත් රටේ ඇති වුණ ගෝලීය වසංගතය, පාස්කු ප්‍රහාරය මේ සියලුම තත්වයන් හමුවේ මේ සියල්ලගේම ව්‍යාපාර විඳවැටීමට ලක් වුණා. හැබැයි අපි මේ ව්‍යාපාර කරගෙන යනකොට මූල්‍ය ආයතන වලින් ණය පහසුකම් ලබා ගත්තා. මේ ණය පහසුකම් ලබා ගැනීමේදී මේ සියලුම ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර හොඳ මට්ටමක පවත්වාගෙන ගියා. ඒ ව්‍යාපාරයට ණය පහසුකම් බැංකු මගින් ලබා දෙනකොට ඒ ව්‍යාපාරය මොන මට්ටමේද තියෙන්නේ? සේවකියෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? මේ ආයතනයේ මුදල් කළමනාකරණය කොහොමද වෙන්නේ? මේකේ ව්‍යාපාරය මූල්‍ය කළමනාකාරීත්වය කොහොමද? බැංකු පද්ධතිය තුළ මේ ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු වෙන්නේ කොහොමද? මේ සියල්ලම සලකා බලා බැංකු වලින් ණය පහසුකම් ලබා දුන්නා. ඒ ලබා දුන්න ණය පහසුකම් සාධාරණ ලෙස මේ ඉන්න සියලුම දෙනා ගෙවාගෙන ආවා. නමුත් මේ ගෙවාගෙන ආපු ණය එක්තරා අවස්ථාවකදී මේ රටේ ඇති වුණ තත්ත්වයක් හමුවේ මේ ව්‍යාපාරිකයන්ට ගෙවන්න අපහසුතාවයකට පත් වුණා. කොවිඩ් වසංගතය, ගෝලීය වසංගතයක්. මෙතනදී සියලුම ව්‍යාපාරය යම් කාලයකට නවත්තන්න සිදු වුණා. ඒ වගේම සහරාන්ගේ කියන්නේ පාස්කු ප්‍රහාරය නිසා ඒත් ව්‍යාපාර සෑහෙන කාලයක් නවත්තන්න සිදු වුණා. ඊට අමතරව මේ රටේ ආර්ථික මට්ටම කඩාවැටීම සහ ඩොලර් අර්බුදය නිසා ලංකාවට අමුද්‍රව්‍ය ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර වුණා. විදුලිය සම්පූර්ණ කප්පාදු කරන්න ගත්තා. පැය 8ක් පමණ. එතකොට යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න අමාරු වුණා. ඉන්ධන තිබුණ නැති නිසා ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වුණා. එතකොට ව්‍යාපාරයක පවත්වාගෙන යාමට තියෙන මූලිකම අවශ්‍යතාවයන් ටික නැති වුණාට පස්සේ ඒ ව්‍යාපාරය ඇත්තටම පවත්වාගෙන යන්න බෑ. ඒ සම්පූර්ණයෙන්ම නවත්තන්න සිද්ධ වුණාට පස්සේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කඩාගෙන වැටෙනවා. ඒ වගේම ආර්ථිකය බිඳවැටීමකට ලක් වෙනවා. නමුත් අපි බැංකුවෙන් ලබාගත් ණය පහසුකම් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටීමකට ලක් වෙලා ආදායම බිඳුවක් බවට පත් වුණාට පස්සේ ණය වාරික ගෙවීම පවා ගෙවීමට කෙසේ වෙතත් ආයතන පවත්වාගෙන යාමත් අපහසුතාවයට පත් වුණා. ඒ නිසා ඇත්තටම ගත්තොත් ලංකාවේ තියෙන ව්‍යාපාර ආයතන මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් වහලා තියෙනවා. ඒ වසර 20ක විතර වසර 10ක 15ක 20ක විතර කැපකිරීම කරලා ආරම්භ කරපු ව්‍යාපාර යම් මට්ටමකට ගොඩනගාපු ව්‍යාපාර. ඉතින් අද ඒ සියලුම දේවල් අහිමි වෙලා ලබාගත්තු ණය ගෙවන්න බැරුව තමන් හම්බ කරලා එකතු කරගත්තු තමන්ගේ දේපල ඉඩකඩම් ගෙවල් දොරවල් රුපියල් 1000කට වගේ පොඩි මුදලකට බැංකු වලට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමය යටතේ ව්‍යාපාරිකයාට ව්‍යවසායකයාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද කවුරුත් හිතපු නැති දැන් අපේ ජීවිත කාලේ කවුරුත් හිතපු නැති විදිහේ ව්‍යසනයකට තමයි අපිට පත් වෙන්න සිද්ධ වුනේ. අපි කවුරුත් මීට කලින් කොවිඩ් ගැන දන්නේ නැහැ. ඒතර රටේ මේ වගේ ව්‍යසනයක් වෙයි කියලා දන්නේ නැහැ. ඒ වගේ තත්වයක් තිබුණා නම් ඇත්තට මූල්‍ය ආයතනයකින් අපිට ණයක් දෙන්නෙත් නැහැ. අපි ණයක් ගන්නෙත් නැහැ. නමුත් රට සාමාන්‍ය තත්ත්වයේ පවතින වෙලාවේදී තමයි මේ සියලුම ව්‍යාපාරිකයෝ ණය මුදල් ලබා ගත්තේ. නමුත් මේ රට යම් මට්ටමකට කඩාවැටීමකට ලක් වෙද්දී සියලුම ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර නවත්තලා බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී නමුත් බැංකු ණය ගෙවීම කොයි වෙලාවකවත් නවත්තලා නැහැ. ඒවට කිසිම සහනයක් ලැබිලා නැහැ. ඒවට පොලිය අඩු කරලා නැහැ. ඒ තිබ්බ පොලිය ඒ විදිහටම ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි හිතන්න ඕනේ බැංකුවක් කරන්නේත් ව්‍යාපාරයක්. ඒගොල්ලෝ මුදල් අපිට ලබා දෙනවා ව්‍යාපාර කරගෙන යන්න. එතකොට ඔන්ටර්ප්‍රෙනර් ව්‍යවසායකයා කරන්නේ ඒ මුදල් වලින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන එක. නමුත් ව්‍යවසායකයාට රටේ තිබුණ තත්ත්වය නිසා ව්‍යාපාර කරගෙන යන්න බැරි වුණා. හැබැයි මුදල් සපයපු බැංකු පද්ධතිය තවමත් කිසිම කරදරයක් නැතුව මේ සියලුම දේවල් කරගෙන යනවා. ඉතින් මේ ව්‍යාපාරිකයාට වෙච්ච අසාධාරණයට කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. වසර ගණනාවක් ජීවිතේ කැප කරලා වසර ගණනාවක් තමන්ගේ දාඩිය මහන්සිය යොදවලා තමන්ගේ බුද්ධිය ඒ වගේම
රැට නිදි මරාගෙන කල්පනා කරලා තමන්ගේ ව්‍යාපාර ගොඩනගපු අද ව්‍යවසායකයා මහපාරට වැටෙන ගානට ඇවිල්ලා. අද තමන්ගේ සියලුම දේපල අහිමි වෙන ගානට ඇවිල්ලා. අද මේ රටේ ව්‍යවසායකයාගේ සහ නිෂ්පාදකයාගේ නිෂ්පාදන කටයුතු යන හිටීම නිසා තමයි ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටීමකට ලක් වෙලා තියෙන්නේ. අද ආර්ථිකය නැවත ගොඩනගන්න නම් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නම් මේ ව්‍යවසායකයා නගා සිටවල නිෂ්පාදනය නැවත පටන් ගන්න ඕන. නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරා නම් මේ රට දියුණු කරන්න එච්චර අමාරු නැහැ. මොකද මේ රටේ හිටපු ව්‍යවසායකයෝ දැන් ඇත්තටම නැති ගාණක් වෙලා තියෙන්නේ. වසර 20 ගාණක් වසර 20ක් 30ක් තිස්සේ තමන්ගේ අත්දැකීම් සහ පළපුරුද්දෙන් ගොඩනගාගෙන ආපු සියලුම ව්‍යාපාර මේ වෙනකොට 4න් 3ක් වැහිලා තියෙන්නේ. ඒතර මේකේ නිෂ්පාදන අපිට එළියට එන්නේ නැතුව මේ රටේ කවමදාකවත් ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ. නැවත වතාවක් මේ සියලුම ව්‍යාපාරිකයෝ ගොඩනගන්න ඕන. ඒගොල්ලන්ගේ මානසික මට්ටම නැවත වතාවක් යම් යථා තත්ත්වයට පත් කරන්න ඕන. හැම වෙලේම කෙනෙකුට බැංකුවකින් සහ වෙනත් මූල්‍ය ආයතනයකින් සහ ණය ගෙවීම සඳහාම ප්‍රෙෂර් එකක් එනකොට පීඩනයක් එනකොට කිසිම මං හිතන්නේ මේ රටේ කිසිම ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යාපාරය නිසි ආකාරයෙන් කරගෙන යන්න පුළුවන් මානසික මට්ටමක් තියෙනවා කියලා. පළවෙනියට මේ ව්‍යවසායකයාගේ මානසික මට්ටම හදන්න ඕන. ව්‍යවසායකයාගේ මානසික මට්ටම හදලා යාට දෙන්න ඕන සහන කාලයක්. වසරක් හෝ දෙකක් හෝ තුනක්. ඊට පස්සේ තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න අවස්ථාව දීලා ණය එකතු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ණය ගෙවන්න කැමති. ඒ ණය එකතු කරගන්න නම් එයාට ව්‍යාපාරයේ මානසික පීඩනයක් නැතුව නැවත වතාවක් කරගෙන යන්න අවස්ථාව දෙන්න ඕන. ඒ අවස්ථාව සලසලා දෙන්න. දවස් මාස 3ක් දීර්ඝ කරන පරාටේ නීතිය ඊට පස්සේ තව දීර්ඝ. එතකොට දීර්ඝ කරන මේ මාස 3 ඇතුළත ව්‍යවසායකයා බලන්නේ මේ මාස 3 ඇතුළත කොහොමද මම මේක තව දුරට දීර්ඝ කරගන්නේ කොහොමද මම බැංකුවෙන් සහනයක් ගන්න කොහොමද කීකේ කල්පනා කර ඉන්නවා මිසක් තමන්ගේ ව්‍යාපාරය නැවත වතාවක් ගොඩනගා ගන්න අවස්ථාවක් යාට නැහැ. එයාට ඒක මානසික නිදහසක් දීලා නැහැ. ඒක නිසා මම කියන්නේ ඉස්සර වෙලාම ව්‍යවසායකයට මානසික නිදහස දෙන්න. එයාට යම්කිසි දීර්ඝ කාල පරිච්ඡේදයක් දෙන්න තමන්ගේ ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් කරගන්න. මූල්‍ය නිදහස දෙන්න. ඊට පස්සේ ණය එකතු කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සියලුම ව්‍යවසායකයෝ එකතු වෙලා මේ ණය සම්පූර්ණයෙන්ම ගෙවයි. ඔබතුමාලාගේ කාරුණික අවධානය මේකට යොමු කරලා සහයෝගය ලබා දෙන්න කියලා මම රජයෙන් සහ බැංකු පද්ධතියෙන් ඉල්ලීමක් කරනවා. මේ අපේ සාධාරණව ව්‍යාපාර කරපු ව්‍යවසායකයන්ට උදව් කරන්න නැවත වතාවක් ඒගොල්ලන්ට මානසික නිදහස දෙන්න working capital එකක් ලබා දෙන්න ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කරවන්න ඔබට ගන්න තියෙන සියලුම මුදල් නැවත වතාවක් අය කරගන්න පුළුවන් කියලා මම මේ වෙලාවෙත් ප්‍රකාශ කරනවා. ස්තුතියි.